මට ආරංචි විදියට යටිතල පහසුකම් සඳහා විතරක් හානිය වෙලා තියෙනවලු රුපියල් බිලියන 900කට ආසන්න ප්‍රමාණයක්. මොකද LOLC Ransabi Quick Top Up රන්නය ඩිජිටල් කරණය. ඒ කියන්නේ ඩොලර් බිලියන 3කට විතර මේ හානිපූර්ණ වන්දි වලට අමතරව මම දන්නේ රුපියල් බිලියන 50ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් දාලා කොහොමද මේ වැඩ කටයුතු කරන්න කියන එක මම දන්නේ සමහර විටක ඒක ආධාර ලබා දීම සඳහා පමණක්ද මම දන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි නිවැරදි අපි හරි එහෙම කිලිවරලා ආණ්ඩුව මේ හොදගෙන මේ කොහෙවත් ඉන්න 2.50 YouTube කාර්යෝ දාගෙන පොලිස් ආරක්ෂාව දීලා YouTube කාර්යෝ දාගෙන ඉවරලා ගැහුවා කියලා මේව නතර වෙන්නේ නැහැ. ජනතා අදහස් නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට අනිත් පැත්තෙන් ඇවිල්ලා වටගල නියෝජ්‍ය ඇමති කියනවා හදිසි නීතිය යටතේ ආණ්ඩුවට මඩ ගහන අයව අත්අඩංගුවට ගන්නවලු. එතකොට ඒගොල්ලෝගේ පැලවත්ත මඩ බලකායක් අත්අඩංගුවට ගන්නේ කොහෙන්ද? දැන් ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා හදිසි නීතිය මේ ආපදා තත්ත්වයට සඳහා පමණයි පාවිච්චි කරන්න කියලා. දැන් මෙයා ඇවිල්ලා කියනවා මේක පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙනවා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවත් තියාගෙන මේක යටතේ අත්අඩංගුවට ගන්න කියලා. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිත් එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා. මෙන්න නිර්වත ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ මේ වර්තමාන ආණ්ඩුව තේරුම් ගන්නවා මේ රට අයිති ඒගොල්ලන්ට නෙමෙයි. මහින්ද රාජපක්ෂ තෝම හිතලා තමයි කෙලව ගත්තේ. මේ රට අයිති මේ රටේ ජනතාවට. ඔබලා తాවකාලික පාලකයෝ. ඒ නිසා උද්දච්ච විදියට හැසිරෙන්නේ නැතුව දැන්වත් තමන්ගේ අතින් අඩුපාඩුවක් වුණා නම් පිළිගන්න. මොකද අපි හැමෝම හැමදේම දැනගෙන ඉන්නේ නැහැ. එතකොට විශේෂ දන්න අය, අත්දැකීම් තියෙන අය කිව්වහම ඒ පිළිබඳව අහුම්කම් දීලා හරි තීරණය ගන්නවා. නායකත්ව කියලා කියන නායක හැමදේම දන්නේ නැහැ. හැබැයි ඒකට අදාළ අය කිව්වහම තීරණය ගන්න එක තමයි නායකයාගේ වගකීම.